අයිබෝවන් යෝලන්දා YouTube channel එක නරඹන ඔයාලා හැමෝටම ඔන්න මං අද ගෙනාවේ චූටි වීඩියෝ එකක්. හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි බයස් පටි කපන්නේ කොහොමද කියන එක. හරිම ලේසි විදිහට තමයි මම බයස් පටි කපන මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් ඔයාලට ලේසියෙන් කපා ගන්න පුළුවන්. ඉතින් මම වැඩි විස්තර කිරීම වැඩි පැහැදිලි කිරීම කරන්නේ නෑ. ඔයාලට වීඩියෝ එක බලද්දිම හොඳට තේරෙනවා. මෙන්න මේ ඉරට වාටිය. එහෙම නැත්නම් අපි බල වාටිය කියන තැනින් හරියටම අංශක 90ට නවලා අපිට ලේසියෙන්ම බයස් පටි කපන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් කියන්නේ රෙද්දේ වැඩියෙන්ම ඇදෙන පැත්තෙන් තමයි අපි බයස් පටි කපන්නේ. මොකද කරවල් අත්කටවල් වගේ දේවල් රවුම් හැඩති දේවල් වලට බයස් පටි කපන එකෙන් ගොඩාක් ලේසියෙන් කරවල් පයිපින් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මම කිසිම වෙනස් කිරීමක් කරන්නේ නැහැ. ඔයාලට පැහැදිලි වෙන්න ඕන නිසා තමයි රෙදි කොටස මේ විදිහට මේසේ මැදට ගත්තේ. අර වගේ අංශ 90ට නවලා හොඳට අයන් කරගත්තොත් අපිට පටි නීට් එකට කපා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් බයස් පටි අඟල් 1.5 අඟල් 2 කපා ගන්නවා. මම මෙතනදී අඟල් 1.5ට තමයි කපා ගත්තේ. ගොඩක් වෙලාවට අඟලට වගේ කපා ගන්න බයස් පටිත් තියෙනවා. ඒකෙන් රෙදි පටි ඉතුරු කරගන්න පුළුවන්. මගේ මේ අන්තිම ඉතුරු වෙච්ච රෙදි කොටස නිසා මම අඟල් 1.5ට වගේ කපා ගන්නවා. මෙන්න මේ විදිහට පටි කිහිපයක් ලකුණු කරගත්තොත් එකපාර ඔයාලට පටි 4-5ක් විතර කපා ගන්න පුළුවන්. මමත් අන්න මේ විදිහට ලකුණු කරගෙන එකවර කපාගෙන යනවා. ඔයාලට මේක අයන් කරගත්තොත් නීට් එකට බයස් පටි කපා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි නවපු කොටස ගානට සෙලවෙන්නේ නැති වෙන්න කපා ගන්නවා. ඊට පස්සේ බැලන්ස් එකට හදාගෙන ඉතුරු පටි කිහිපය කපා ගන්නවා. බයස් පටි ගොඩාක් ඇදෙනවා. රවුම් කරවල් අත්කටවල් වගේ තැන්වලට තමයි අපි බයස් පටි භාවිතා කරන්නේ. මේ බයස් පටියේ මහන විදියක් තියෙනවා. මම ඔයාලට කියලා දෙන්නම්. මේ වීඩියෝ එක දිගටම බලාගෙන හිටියොත් ඔයාලට බයස් පටි කපන එක අමාරු වෙන්නේ නැහැ. ඒ වගේම බල වාටි එහෙම නැත්නම් ඉරට වාටියක් නැතුව ඔයාගේ රෙදි කොටසක් ඉතුරු වෙලා තියෙනවා නම් ඒකෙනුත් අපි කපා ගන්නේ මෙන්න මේ විදියට ඇදේට ඇද්දම ගොඩාක් ඇදෙනවා නම් අන්න ඒ පැත්ත අපි බයස් පටි කපන්න සුදුසුයි කියලා කියනවා. මෙන්න මේ විදිහට අපි කපාගත්තු එක බයස් පටියක් අරගෙන හොඳ පැත්ත උඩට තියෙන විදිහට තියාගෙන තව බයස් පටියක් කන පිට පැත්ත උඩට එන විදිහට තියලා මෙන්න මේ මම වීඩියෝ එකේ පෙන්නන විදිහට මහ ගන්න ඕනේ. ඒ මහගෙන අනිත් පැත්ත හැරෙව්වම මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මම බයස් පටි ටික ඒ පෙන්නපු විදිහට මහගත්තා. ඔයාලට පේනවා දෙපැත්තෙන් පොඩි ත්‍රිකෝණ හැඩයට කොටස් ඉතුරු වෙලා තියෙනවා. ඒව අපි ගානට කපා ගන්න ඕනේ. මෙන්න මේ සිස්ටම් එකට තමයි අපි බයස් පටි ජොයින් කරගන්නේ. අපි නැතුව වෙනම පටි දෙකක් මූට්ටු කරනවා වගේ වෙනදට කරනවා වගේ මහන්නේ නැහැ. මෙන්න මේ විදිහට ඇදේට තමයි අපි මැව්වම බයස් පටිය ජොයින් වෙලා තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහට අනිත් පටිත් කපා ගන්නවා. ඔයාලට දැන් තේරෙනවා බයස් පටි ලේසියෙන්ම කපා ගන්න විදිහ. ඉතින් අපි මේ බයස් පටි ගොඩක් කපා ගත්තේ මෙන්න මේ වීඩියෝ එකේ අන්තිමේට පෙන්නන පුංචි ගවුම මහන්න. ඉතින් අපේ ඊළඟ වීඩියෝ එක මෙන්න මේ පුංචි ගවුම ඔයාලත් බලලා try කරන්න. ඔබ සැමට ස්තුතියි.